ඉතින් මේ දවස්වල වල්වල වෙන කේක් එකේ බජට් වර්ෂන් එක අපිත් හදලා බැලුවා. වෙනස්ම රසයක් තියෙනවා මේ කේක් එකේ. ඔයාලත් ඉතින් මේ විදිහට try කරලා බලන්න. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම අරගෙන තියෙනවා බටර් කේක් වලින් ග්‍රෑම් 200ක්. මුලින්ම මම මේක මේ විදිහට කොටස් දෙකකට කපා ගන්නවා. මේ විදිහට කපලා වෙන් කරගත්ත කේක් එකේ අට කොටස ගෑරැප්පුවක් පාවිච්චි කරලා සිදුරු කරගන්න ඕන. ඊට පස්සේ මම කේක් එක උඩට ෆ්‍රෙෂ් මිල්ක් වලින් තේ හැඳි 7ක් එකතු කරගන්නවා. දැන් කේක් එකේ අට කොටසටත් මේ විදිහට මම හොඳට අයිස්ක්‍රීම් ගා ගන්නවා. දැන් කේක් එකේ අනිත් කොටසත් ගෑරැප්පුවකින් මේ විදිහට සිදුරු කරගන්න ඕන. ඊට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප් එකමාරක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට කේක් එක උඩයි කේක් එක වටේ මිල්ක් මේඩ් වලින් තේ හැඳි 4ක් 5ක් හොඳට ගා ගන්න ඕන. ඊට පස්සේ අයිස්ක්‍රීම් වලිනුත් තේ හැඳි 4ක් 5ක් මේ විදිහට හොඳට කේක් එක උඩයි වටේ ගා ගන්න ඕන. මේ විදිහට අයිස්ක්‍රීම් දාගත්තට පස්සේ අපි මේක ෆ්‍රීසර් එකේ පැය 12ක් තියාගන්න ඕන. ඉතින් මේ තියෙන පැය 12කට පස්සේ දැන් අපිට මේක කාලා බලන්න පුළුවන්. ඉතින් මේ කේක් එකේ වෙනස්ම රසයක් තියෙන්නේ. හරිම රසයි. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.